ඩයලොග් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මේ සතියේ තොරතුරු නැත්නම් පසුගිය සතියේ පැවැත්වුණා තරඟවල තොරතුරු ගෙනෙන්නට ඉස්සෙල්ලා අපි සුවිශේෂ පුද්ගලයෙක් එක්ක පුංචි කතා බහකට යමු වෙන සූදානම් වෙනවා. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක චතුර මදුරංග මෙවර ලීග් තරඟාවලිය සඳහා නැත්නම් ප්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වන්නේ නැහැ. ඔහුගේ පාදයේ ඇති වුණු ආබාධිත තත්ත්වයක් සුව වෙමින් පවතින නිසා. ඉතින් මේ අවස්ථාවක් කරගෙන අපි කිඩ් ස්පෝර්ට්ස් කවරේජ් ඔබ වෙනුවෙන් ඔහුව සම්බන්ධ කරගන්නවා. මේ වන විට පැවැත්වෙන ඩයලොග් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තොරතුරු කිහිපයක් ඔහුත් සමග කතා බහ කරන්නට. චතුර මම හිතන්නේ සෑහීමකටපත් වෙන්න පුළුවන් තරඟාවලිය ඉතාමත්ම හොඳින් උණුසුමින් එක් එක් කණ්ඩායම් ඉතාම තරඟකාරී ලෙස සමබර තරඟාවලියක් විදිහට මේ විදිහට පවත්වාගෙන යනවා. ඔව් ඇත්තටම මෙවර තරඟාවලිය හැමෝටම විවෘත තරඟාවලියක්. මොකද කියන්න බෑ ගියවර සූරතාවේ දිනාගත්තු රත්නම් කණ්ඩායමත් අවස්ථාවක පරාජයටපත් වුණා. ඉතින් සමබර තරඟාවලිය මේ පාර කවුරු දිනයිද කවුරු පරිදිද කියලා කියන්න බෑ මේ පාර. ඒ වගේම අපි දැක්කා මේ පහුගිය කාලේ බොහොම විප්ලවකාරී පාපන්දු කණ්ඩායම විදිහට ලංකාවේ හඳුන්වන්නේ පොලිස් කණ්ඩායම. පොලිස් කණ්ඩායම FA කුසලානේ ජයග්‍රහණය කරා ඉතාමත්ම ආකර්ශනීය විදිහට. ඒත් එක්ක බොහෝ දෙනා බලාපොරොත්තු වුණා ලීග් තරඟාවලියේදී ඩයලොග් ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී ඔවුන් තවත් සුපිරි දක්ෂතාවයන් දක්වමින් විප්ලවකාරී දක්ෂතාවයන් දක්වාවි කියලා. නමුත් ඒ තරම් කැපිපෙනෙන දේවල් මේ වෙනකොට සිදු වෙලා නැහැ. එක තරඟයක් පමණයි ජයග්‍රහණය කළා තියෙන්නේ. ඔව් එයාලා පොලිස් කණ්ඩායම FA කප් සූරතාවේ දින්නා. ප්‍රීමියර් ලීග් තරඟාවලියෙත් එක තරඟයක් දිනලා එක තරඟයක් ජය පරාජයන්තර අවසන් කරලා පළවෙනි වටේ තරඟ ඉවර කරලා තියෙනවා. දෙවෙනි වටේ තරඟ එම් පිටින්ම තරඟ පහක් තිබෙනවා. ඉතින් මම හිතනවා එයාලා දෙවෙනි වටේ හොඳ තරඟයක් දෙයි කියලා අනිකුත් කණ්ඩායම් වලට. හොඳයි පුද්ගලික තොරතුරු කිහිපයකට කතා කරන්න කැමතියි. දැන් කොහොමද ආබාධයේ තත්ත්වය තව කොච්චර විතර කාලයක් යයිද ශ්‍රී ලංකා නායකයාට ශ්‍රී ලංකා පාපන්දු නායකයාට ක්‍රීඩා පිටට එළඹෙන්න? අතන මාමන්දේ දැනට සෑහෙන දුරට හොඳයි. තව සති දෙකක් විතර තමයි රෙස් කරන්න තියෙන්නේ. ඉතින් ඒ සති දෙකක් රෙස් කරලා ආයි ප්‍රීමියර් ලීග් තරඟවලට ඉක්මනින්ම සහභාගී වෙන්න තමයි බලාපොරොත්තු. ඒකෙන් අදහසක් තියෙනවද අපි ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලා ප්‍රීමියර් ලීග් තරඟවලේ දෙවෙනි වටේ එනකොට අපිට චතුර මදුරංග දැක් ගන්න පුළුවන් වෙයි කියලා? ඇත්තටම මගේත් බලාපොරොත්තු එක තමයි. මොකද ගොඩක් කට්ටිය මැචස් බලන්න ආවම කතා කරනවා මොකද සෙල්ලම් කරන්නේ නැත්තේ හරි පාඩුයි සෙල්ලම් කරන්නේ නැති එක් කියලා. ඉතින් එයාලගේ බලාපොරොත්තු මම ඇලි කණ්ඩායමට එක්ක වෙන්නේ තමයි. ඉතින් මගේ බලාපොරොත්තු ඊට වඩා කණ්ඩායමට එක්ක වෙලා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් යමක් කරන්න. හොඳයි අපි කතා බහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නායක චතුර මදුරංග සමග අපි දැන් සූදානම් වෙනවා පසුගිය සතියේ පැවැත්වුණා වූ ඩයලොග් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තරඟවල විශේෂ අවස්ථාවන් ඔබ වෙත ගෙනෙන්න. ඊට පස්සේ නැවතත් චතුර එක්ක අපි මද කතා බහක යමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඩයලොග් ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ ප්‍රථම වටේ අවසන් සතියේ තරග පසුගිය සතියාන්තයේදී පැවැත්වුණා. තරගමාලාව ක්‍රියාත්මක වන්නේ ඩයලොග් ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුග්‍රහකත්වයෙන්. පසුගිය සතියාන්තයේ පැවති උණුසුම් තරග ඉසව් කිහිපයකට අවධානය යොමු කරන්නට අප දැන් සූදානම්. තරගාවලියේ ඒ කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ කැලණිය පාපන්දු පිටියේදී. මේ තරගය සඳහා ඒ දෙක කාණ්ඩයේ පෙරමුණගෙන සිටින නිගම්බෝ යුත් කණ්ඩායම සමගින් තරග කළේ වෙන්නපුව නිව්‍යංගස් කණ්ඩායමයි. තරගයේ ප්‍රථම භාගයේ නිමවන තුරුම දෙපිළටම ගෝල ලබා ගැනීමට අවකාශ ලැබුණේ නැහැ. මේ හේතුවෙන් දෙපිළම ගෝල නොමැතිව තරගයේ දෙවන භාගයට අවතීර්ණ වුණා. කෙසේ නමුත් තරගයේ දෙවන භාගයේදීද කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඉතාමත් අවාසනාවන්ත අයුරින් මගහැරී ගියා. දෙවන භාගයේ දෙපිළම තරගකාරී ක්‍රීඩා විලාසයක් පෙන්눔 කළත් ගෝල ලබා ගැනීමට අවස්ථාව නොලැබුණු හේයින් 0-0ක් වශයෙන් තරගයේ නිමව දුටුවේ ජය පරාජයකින් තොරවයි. කෙසේ නමුත් ඩයලොග් ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු කාණ්ඩය අවසන් වන විට නිගම්බෝ යුත් කණ්ඩායම ඒ දෙක කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා. නිව්‍යංගස් කණ්ඩායම පසුවන්නේ 5 වන ස්ථානයේ.
ඩයලොග් ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ ඒ කාණ්ඩයේ තවත් තරඟයක් කොළඹ CRN FC පිටියේදී පැවැත්වුණා. මෙම තරඟය සඳහා තරඟ දුන්නේ ජුපිටර්ස් කණ්ඩායම සමග සෝන්ඩර්ස් කණ්ඩායමයි. මෙම තරඟාවලියේදී දැඩි පසුබෑමකට ලක් වී සිටින කණ්ඩායමක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම හැඳින්විය හැකියි. කෙසේ නමුත් මෙවර තරඟාවලියේ ප්‍රථම වටයේ සෝන්ඩර්ස් කණ්ඩායම තරඟ බඳුණු අවසන් තරඟය වූ මෙම තරඟය ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්වුම් කළා. ඒ නිසාම තරඟයේ ප්‍රථම භාගය නිමාවට පත්වන තුරුම දෙපිලටම ගෝල ලබා ගැනීමට අවස්ථාවක් උදා වූයේ නැහැ. ගෝල නොමැතිව දෙවන භාගයට අවතීර්ණ වූ දෙපිලේම ක්‍රීඩකයෝ ඉතා තරඟකාරී ක්‍රීඩා රටාවක් දෙවන භාගය තුලදී පෙන්වුම් කළා. කෙසේ නමුත් තරඟයේ 65 වන මිනිත්තුවේදී ජුපිටර්ස් පිලේ රංග ප්‍රනාන්දු සෝන්ඩර්ස් ගෝලය ආක්‍රමණය කරමින් තම පිලට ප්‍රථම ගෝලය වාර්තා කර දීමට සමත් වුණා. දෙවන භාගයේදී සෝන්ඩර්ස් ක්‍රීඩකයන්ට කිසිදු ගෝලයක් ලබා ගැනීමට අවකාශ නොලැබූ හේයින් මෙම තරගයේ ජයග්‍රහණය ගෝල 1-0ක් වශයෙන් හිමි කරගත්තේ ජුපිටර්ස් කණ්ඩායමයි. ඒ ජයග්‍රහණයත් සමග තරගාවලියේ ප්‍රථම වටේ නිමාවට පත්වන විට ජුපිටර්ස් කණ්ඩායම ඒ එක කාණ්ඩයේ 3 වන ස්ථානයේ පසු වන අතර සෝන්ඩර්ස් පිළ ඒ එක කාණ්ඩයේ 30 වන ස්ථානයට පත් වී තිබෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි ඩයලොග් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මේ වන විට කණ්ඩායම් පෙළ ගැසී සිටින්නේ. ඉතින් ඔබට අදහසක් ගන්නට පුළුවන් වේවි කොයිතරම් අවස්ථාවක් තිබෙනවද පල්ලෙහාන් ඉන්න කණ්ඩායම් වලට තරඟ කරලා ඉදිරියට එන්නට කියලා. ඒ ගැන තමයි විශේෂයෙන්ම චතුර කිව්වේ මේ තරඟාවලියේ තවත් තරඟ බොහොමයක් ඉතුරුලා තියෙනවා. උන්ට හොඳ අවස්ථාවක් තියෙනවා තරඟාවලිය ජයග්‍රහණය කරන්න සහ ඉදිරියට එන්නට කියලා. හොඳයි මේ සමස්ත ක්‍රීඩා ජාතික කණ්ඩායම් පිළිබඳව කතා බහ කරොත් එහෙම මේ දිනවල ජාතික කණ්ඩායමට කිසිදු ජාත්‍යන්තර තරඟයක් නැහැ. නමුත් අපට ආරංචියක් තියෙනවා ජනවාරි මාසයේ ඉතර වෙද්දී නැවතසරක් ජාත්‍යන්තර තරඟ සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සූදානම් වෙනවා කියලා. නායකයෙක් විදිහට ඒ ගැන යමක් කියන්න කැමතිද? ඇත්තටම මේ දවස්වල අපිට නිවාඩුවක් ලැබිලා තියෙනවා ජාතික පාපන්දු කණ්ඩායමට. මොකද ඩයලොග් ප්‍රීමියර් ලීග් යන නිසා. ඉතින් මං දන්න විදිහට ජනවාරි මාසේ ආයි පුහුණු කඳවුර පටන් ගන්නවා ජාතික පාපන්දු කණ්ඩායමේ. අප්‍රේල් මාසේ තිබෙනවා ආසියානු කුසලාන ආසියානු අභියෝග කුසලාන. ඉතින් ඒකට ජනවාරි මාසේ ඉඳන් ආයි ජාතික පාපන්දු කණ්ඩායම පටන් ගන්න කියලා පාපන් සංගමයෙන් දැනුවත් කරලා දෙනවා. ඒ වගේම අපට ආරංචියක් ආවා ඔබ මේ අලුත් රැකියාවකට ගියා කියලා. කොහොමද අලුත් රැකියාව කරන්නේ? ඇත්තටම හොඳ අවස්ථාවක් මට ලබා දුන්නා වරාය අධිකාරියේ රැකියාවක් කරන්න. කොහොමද වරාය අධිකාරියෙන් ඔබගේ තරඟ සඳහා සහ ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට ඔබට අවශ්‍ය නිදහස් අවශ්‍ය සහයෝගය ලැබෙනවද වරාය අධිකාරියෙන්? ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා වරාය අධිකාරියෙන්. දැනට මම මාස එකමාරක් දෙකක් විතර වෙනවා වරාය අධිකාරියට මේ සම්බන්ධ වෙලා. එහි නව සභාපති බන්දු වික්‍රම මහතාත් ඒ වගේම ක්‍රියාකාරී අධ්‍යක්ෂක සහ ක්‍රීඩා සමාජයේ ලේකම් ප්‍රසන්න කළුතරගේ මහතාත් ඒ වගේම ක්‍රීඩා සමාජයේ ලේකම් සුසන්ත විජේතුංග මහතාත් මට සෑහෙන සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම හිටපු ලේකම් වීරසිංහ මහත්තයාත් ඇත්තටම ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම ව්‍යාපෘති අංශයේ සියලුම නිලධාරීන් සහ සහෝදර සහෝදරියන් මට සෑහෙන සහයෝගයක් ලබා දෙනවා මේ මගේ රාජකාරී මට්ටම මම රාජකාරී කරගෙන යන්න. ඉතින් සෑහෙන සහයෝගයක් ලබා දෙනවා ක්‍රීඩාවත් රැකියාවත් දෙකම හරියට කරගෙන යන්න. හොඳයි අපි සුබ ප්‍රාර්ථනා කරන කැමති කිඩ් ස්පෝර්ට්ස් කවරේජ් වෙනුවෙන් ඔබට ඉක්මනින්ම සුවය ලැබලා නැවතත් ජාතික කණ්ඩායමේ නායකත්වයට දරන්නත් ඒ වගේම ඔබගේ ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කරනත් අවස්ථාවක් ලැබෙන්න කියලා. Thank you අමන්ත. හොඳයි ඒ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක චතුර මදුරංග.